අනිතින් අද වීඩියෝ එකෙන් මම ඔයාලට අරගෙන ආවේ ලංකාවේ වැඩිම රැකියා සහිත උපාධි 10 මොනවද කියලා. ඉතින් මම මේ වීඩියෝ එක කරන්න ප්‍රධානම හේතුව තමයි මම ගොඩක් තැන්වලත් දකිනවා ගොඩක් අය ඩිග්‍රී එකක් තියාගෙන තාම ජොබ් එකක් නැහැ කියලා අතරමං වෙලා ඉන්නවා. ඉතින් ඒ වගේ නොවෙන්න මම මේ කියන ඩිග්‍රී වර්ගයෙන් ඔයා කැමති එකක් හරියට කරොත් ඔයාට පුළුවන් පහසෙන්ම ජොබ් එකක් කරන්න. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් Hello Kai YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා. වැඩිම රැකියා සහිත උපාධි 10 වර්ග අතරින් 10 වෙනි ස්ථානය ගන්නේ Bachelor in Agriculture. ඉතින් මේ ඇග්‍රිකල්චර් ඩිග්‍රී එකක් ඔයාට තියෙනවා නම් ඔයාට පුළුවන් රාජ්‍ය අංශයෙන් එහෙමත් නැත්නම් ප්ලාන්ටේෂන් මැනේජ්මන්ට් වගේ අංශයන්ගෙන් රැකියාවන් පහසුවෙන්ම හොයාගන්න. ඒ වගේම ඇග්‍රිකල්චර් ඩිග්‍රී එකක් තියෙන කෙනෙක්ට විදේශීය රැකියා පහසුවෙන් සොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. Bachelor in Science මේක තමා වැඩිම රැකියා සහිත උපාධි 10 වර්ග අතරේ 9 වෙනි ස්ථානයේ විදිහට පරීක්ෂණයක් මගින් සොයාගෙන තියෙන්නේ. ඉතින් ඔයා සයන්ස් ඩිග්‍රී එකක් කරොත් ඔයාට පුළුවන් ලැබ්ස් වල, ඒ වගේම පාසල් වල, යුනිවර්සිටිස් වල, ෆුඩ් ඇන්ඩ් ෆාමා ඉන්ඩස්ට්‍රීස් වල පහසුවෙන්ම රැකියාවන් හොයාගන්න. වැඩිම රැකියා සහිත උපාධි 10 වර්ග අතරින් 8 වෙනි ස්ථානයට හඳුනගෙන තියෙන්නේ Bachelor in Education. ඒ කියන්නේ teaching degree එකක්. මෙතනදී ඔයාලට විශේෂයෙන්ම government වගේම private schools වල job vacancies පහසුවෙන්ම සොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ education degree එකේ employability එක 100% විදිහට තමයි පරීක්ෂකයන් හඳුනගෙන තියෙන්නේ. Bachelor in Law වැඩිම රැකියා සහිත උපාධි 10 වර්ග අතරේ පරීක්ෂකයන් 7 වෙනි ස්ථානයට හඳුනාගෙන තියෙන්නේ Bachelor in Law degree එක. ඉතින් law degree එකක් තිබ්බොත් අපි දන්නවා පහසුවෙන්ම lawyer කෙනෙක් කියලා ඉහළ වැටුපක් සහිත රැකියාවක් කරන්න. ඉතින් lawyer කෙනෙක් වෙන හීන දකින්න කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයා A level විභාගයේ ලොකු රෑන්ක් එකක් දාලා පාස් වෙලා කොහොම හරි කොළඹ විශ්වවිද්‍යාලය, පෙරාදෙණිය විශ්වවිද්‍යාලය, ඒ වගේම යාපනය විශ්වවිද්‍යාලය හරහා law degree එකක් කරලා ඔයාලට පුළුවන් පහසෙන්ම lawyer කෙනෙක් වෙන්න. ඒ වගේම Open University එක හරහා ඔයාලට මේ lawyer කෙනෙක් වීමේ සිහිනය සැබෑ කරගන්න පුළුවන්. ඒකින්ද ඔයා law degree එකක් කරොත් ඔයාලට පුළුවන් පහසෙන්ම job එකක් හොයලා ඉහළ වැටුපක් ලබන්න. පහසෙන්ම රැකියාවක් හොයාගන්න පුළුවන් ඊළඟ උපාධි වර්ගය තමයි ආකිටෙක්චර් උපාධියක් තියෙන එක. ඉතින් මෙතනදී විශේෂයෙන්ම ඩිසයින් ප්‍රොජෙක්ට්ස්, ඒ වගේම රියල් ඉස්ටේට්ස්, කන්ස්ට්‍රක්ෂන් වලදී ආකිටෙක්චර් දැනුම ඕන වෙන හින්දා තමයි මේ ආකිටෙක්චර් ඩිග්‍රී එකක් තිබ්බොත් පහසෙන් ජොබ් එකක් හොයාගැනීමේ පහසුව තියෙන්නේ. ඉතින් විශේෂයෙන්ම මේකෙදි employability එක 100% විදිහට සඳහන් වෙලා තියෙනවා. මේකට හේතුව තමයි මේ ඩිග්‍රී එක කරන පිරිස ගොඩක් අඩු වීම. ඉතින් ඩිග්‍රී එකක් කරන්න ඉන්න කෙනෙක් නම් ඔන්න ඔයාට chance එකක් තියෙනවා ආකිටෙක්චර් ඩිග්‍රී එකක් කරලා පහසෙන්ම ජොබ් එකක් හොයාගන්න. හැබැයි මේ ආකිටෙක්චර් ඩිග්‍රී එකක් කරනවා නම් විශේෂයෙන්ම ඔයා ගොඩක් ක්‍රියේටිව් කෙනෙක් වගේම ටෙක්නිකල් නොලෙජ් එකක් අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. Accounts and Finance මේ සෙක්ෂන් එකේ employability එක 95% විදිහට තමයි හඳුනාගෙන තියෙන්නේ. ඉතින් accounts and finance degree එකක් තියනවා නම් ඔයාට පුළුවන් banks වල, audit firms වල, insurance වගේම leasing companies වල පහසුවෙන්ම job එකක් හොයාගන්න. ඒ වගේම මේ section එකෙන් promotions ගන්න හොඳ salary එකකට යනවා chartered accountant, ඒ වගේම CIMA, AAT, IBSL වගේ courses කරලා තිබ්බොත් ඔයාට තවත් පහසුවක් වෙන්න පුළුවන්. වැඩිම රැකියා සහිත උපාධි 10 වර්ග අතරින් 4 වෙනියට පරීක්ෂකයන් හඳුනාගෙන තියෙන්නේ ඉංජිනේරින් ඩිග්‍රී එකක්. ඉතින් මෙතනදී සිවිල් ඉංජිනේරින්, මෙකැනිකල් ඉංජිනේරින් වගේම ඉලෙක්ට්‍රිකල් ඉංජිනේර්ස්ලාට කන්ස්ට්‍රක්ෂන්, මැනුෆැක්චරින් වගේම ඩෙවලොප්මන්ට් ප්‍රොජෙක්ට්ස් වලදී එයාලට විශාල ඉල්ලුමක් තියෙනවා. ඒ වගේම විශේෂම දේ තමයි ඕස්ට්‍රේලියාව වගේ සංවර්ධිත රටවල ඉංජිනේර්ස්ලාට ඉහළ වැටුප් සහිත රැකියා පහසුවෙන් සොයා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයා ඉංජිනේර් ඩිග්‍රී එකක් කරොත් ඔයාට ඉදිරියේදී හොඳ ඩිමාන්ඩ් එකක් හැදෙන්න පුළුවන්.
Bachelor in Allied Health Science degree එකක් තිබ්බොත් ඔන්න ඔයාටත් පුළුවන් පහසුවෙන්ම රැකියාවක් හොයාගන්න. ඉතින් මෙතනදී ඔයාලට නර්සින් ඒ වගේම ෆාමසිස් වල වගේම ලැබ්ස් වල පහසුවෙන්ම ජොබ් එකක් හොයා ගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් මේ health science site එකේ employability එක 95ක් විදිහට තමයි හඳුනාගෙන තියෙන්නේ. වැඩිම රැකියා සහිත උපාධ්‍යාය වර්ග අතරින් දෙවෙනියට හඳුනාගෙන තියෙන්නේ Bachelor in Medicine degree එක. ඔයාලා දන්නවා මෙඩිසින් ඩිග්‍රී එකක් තිබ්බොත් අනිවාර්යෙන් පබ්ලික් හොස්පිටල් වල වගේම ප්‍රයිවට් ක්ලිනිකල් වල ජොබ් එකක් පහසුවෙන්ම සොයාගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ Bachelor in Medicine degree එකේ employability එක 100%ක් විදිහට තමයි හඳුනාගෙන තියෙන්නේ. වැඩිම රැකියා සහිත උපාධ්‍යාය වර්ග අතරින් පළවෙනි ස්ථානයට හඳුනාගෙන තියෙන්නේ computer science degree එක. ඉතින් ඔයාලා computer science කියන්නේ software engineering degree එකක් තිබ්බොත් ඔයාට පුළුවන් ඉහළ වැටුපක් වගේම පහසුවෙන්ම රැකියාවක් හොයාගන්න. ඉතින් මෙතන software, fintech, telecom ඒ වගේම AI කියන අංශයන්හි ජොබ් එකක් පහසුවෙන්ම සොයාගැනීමේ අවස්ථාව තියෙනවා. ඉතින් ළමයි මේ වගේ වීඩියෝස් දිගටම බලන්න. ඔයා තාමත් Heloka YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරන්න අමතක කරන්න එපා.